ආයුබෝවන් පුතේ සිළු දෙනාටම වාර විභාගයට අවශ්‍ය කරන සිතියම් සහ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන ආකාරය පිළිබඳව තමයි මේ වීඩියෝ එක කරන්න මම හිතුවේ. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු සිතියම් ලකුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව. අපි ඉස්සෙල්ලාම යන්නේ ලංකා සිතියමට. මේ ලංකා සිතියම මාක් කරනකොට මොනවද පිළිපැදිය යුතු කරුණු සහ මේ ලංකා සිතියමේ මේ ස්ථාන ලකුණු කරන්නේ මොන ආකාරයෙන්ද, ඒ සංකේත මොනවාද කියන එක අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ. හැබැයි අපි ඊටාම ස්වල්ප ස්ථාන ප්‍රමාණය අද ලකුණු කරන්නේ වාර විභාගයට අවශ්‍ය කරන ස්ථාන ටිකක් සහ තව වැඩිපුර කොටසක් සාකච්ඡා කරමු. මේ තියෙන්නේ ගංගා පද්ධතිය. ලංකාවේ ගංගා තියෙනවා 103ක්. ඒ වුණාට මේ ගංගා 103ම එන්නේ නැහැ. O level වෙනකම්ම ඕගොල්ලන්ට එන්නේ මෙන්න මේ ටික තමයි. හරිද? එතකොට මේ තියෙන්නේ ගංගාවක් පටන් ගන්න තැන. ඒ කියන්නේ රට මැදින් තමයි ගංගාව පටන් ගන්නෙ. අවසන් වෙන්නේ මුහුදේ. එතකොට ඒ ආකාරයට ඔය මතක තියාගන්න. එතකොට ඕගොල්ලන්ට පැහැදිලි අනිත් ස්ථානත් මේ ගංගාවේ මෙන්න මෙතන තමයි මේ ස්ථානය තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. අපි ඉස්සලාම යමු මෙන්න මේ ගංගාවට. මේ තමයි මල්වතු ඔය. මෙන්න මේ ගඟ මල්වතු ඔය. හරිද? එතකොට ගංගාවක් සාමාන්‍යයෙන් ලකුණු කරනකොට අපි තිත් තියන්නේ නැහැ, කිසිම දෙයක් කරන්නේ නැහැ. මොකද සංකේතය දීලා තියෙන නිසා. හරිද? ඒ වගේම ගංගාව දිගේ තමයි අපි නම ලියන්නේ. ඊතල ගහන්න එපා, මුහුදේ ලියන්න එපා. මේ ගංගාව දිගේ නම ලියන්න. එතකොට මල්වතුවේ කියලා මෙහෙම යටින් හරි උඩින් හරි අපිට ලියන්න පුළුවන්. හරි. ඒ වගේම ඊළඟට තියෙනවා මල්වතුවේට යටින් කලාඔය. මේ තියෙන්නේ කලාඔය. හරි. එතකොට මේ ගංගා හරියට හඳුනා ගැනීමේදී ඔබ හැම වෙලේම කල්පනා කරන්න මේ මුහුදට වැටෙන ස්ථානය. මුහුදට වැටෙන ස්ථානය. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි මේ ගංගාව මෙන්න මේකයි කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ තියෙන්නේ මන්නාරම් දූපත. මේ තියෙන්නේ මන්නාරම් දූපත. මේ මන්නාරම් දූපතට යටින් මුහුදට වැටෙන්නේ මල්වතුය. ඊට පස්සේ මේ තියෙන්නේ මේ කල්පිටිය අර්ධද්වීපය. මේ තියෙන්නේ කල්පිටිය අර්ධද්වීපය. එතකොට කල්පිටිය අර්ධද්වීපයේ මේ තුඩුව ගාවින් මුහුදට වැටෙන්නේ කලාඔය. එතකොට පැහැදිලි. ඊට පස්සේ මෙන්න මේ මෙතන තියෙනවා මේ කල්පිටිය අර්ධද්වීපයට යටින් මේ කොක්කක් වගේ තැනක්. මෙතන බලන්න. එන්න එතනින් මුහුදට වැටෙන්නේ දැදුරුඔය. මේ තියෙන දැදුරුඔය. හරිද? මල්වතු කලා දැදුරු. හොඳට අවබෝධ කරගන්න. හරි. මම ඒවල තියෙන සිතියම ඔයගොල්ලෝ print out එකක් අරගෙන මාක් කරන්න. හරි. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට ගියා. මේ කියන්නේ දැදුරුවයට යටින් තව තියෙනවා කොක්කක්. මේ තියෙන්නේ. ඒකට පහලින් මුහුදට වැටෙන්නේ කැලණි ගඟ. කැලණි ගඟ. හරිද? මේ තියෙන්නේ කොළඹ. එතකොට කොළඹට උඩින් තමයි මුහුදට වැටෙන්නේ කැලණි ගඟ. හරි. අපි ඊට පස්සේ කැලණි ගඟට යටින් මෙන්න මේ ගඟ බලමු මොකද්ද කියලා. මේ තමයි කළු ගඟ. කළු ගඟ. මේවා මාක් කරන්න ඕනේ පුතේ, නැත්නම් නිකන් පාඩම් කරලා සිතියම් මතක හිටින්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයාලා මාක් කරලා පුරුදු වෙන්න. ඊළඟට කළු ගඟට යටින් මේ තනි ඉරක් වගේ මෙහෙම පේනවා මේ. අතු ගංගා නැති තැන.
ගින් ගඟ. ඒ තමයි ගින් ගඟ. ඊට පස්සේ ගින් ගඟට දකුණු පැත්තෙන් ලංකාවේ දකුණට වැටෙන නිල්වලා ගඟ. මේ තියෙන්නේ නිල්වලා ගඟ. හරි. ඊට පස්සේ ඔහොම දකුණට යන්නකො ගංගා හතරක් එක දිගට තියෙනවා මේ. ගංගා අපි බලමු ගංගා පැකේජ් එකක්. එතකොට මේ තියෙන්නේ වලවේ. මේ තියෙන්නේ කිරින්දි. මේ තියෙන්නේ මැණික්. මේ තියෙන්නේ කුඹුක්කන්. වලවේ කිරින්දි මැණික් කුඹුක්කන්. වලවේ ගඟ කිරින්දි ඔය මැණික් ගඟ කුඹුක්කන් ඔය. මේ නිල්වලා ගඟට දකුණු පසින් තියෙන ගංගා හතර. වලවේ කිරින්දි මැණික් කුඹුක්කන්. හරිද? ඊළඟට මෙතන තියෙනවා තනි වෙච්ච ගඟක්. ගල් ඔය. ගල් ඔය. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ ලංකාවේ දිගම ගංගාව මහවැලි ගඟ. ඒක ඔහොම ආවොත් එහෙම ලියන්න පුළුවන් මහවැලි ගඟ කිය. ඊට පස්සේ අපි බලමු මහවැලි ගඟට උඩින් තියෙනවා මේ තනි ඉරක් වගේ. ඒ තමයි යාන් ඔය. යාන් ඔය. හරි. ඊට පස්සේ මේක අවශ්‍ය නැහැ. මේ තියෙන්නේ ලංකාවේ උතුරු පැත්තට වැටෙන්නේ මේක. මුහුදට වැටෙන්නේ. ඒ තමයි කනකරායන් ආරු. දෙමළ භාෂාවෙන් ආරු කියන්නේ ගඟට. කනකරායන් ආරු. හරිද? ඔය තමයි O level වලටම එන ගංගා පද්ධතිය. ඔයට අමතරව කිසිම ගඟක් එන්නේ නැහැ. ආයෙ බලමු අපි. මල්වතෝය, හලාඔය, දැදුරෝය, කැලණි ගඟ, කළු ගඟ, ගින් ගඟ, නිල්වලා ගඟ, වලවේ ගඟ, කිරින්දිඔය, මැණික් ගඟ, කුඹුක්කන් ඔය, ගල් ඔය, මහවැලි ගඟ, යාන් ඔය, කනකරායන් ආරු. හරි. ඔය තමයි ගංගා පද්ධතිය. ඕකෙන් ගංගා උපරිම 3ක් 4ක් වෙන්නත් පුළුවන්. කොහොමත් ගංගා 1ක් 2ක් හෝ 3ක් 4ක් එනවාම තමයි. අනිවාර්යෙන් ගංගාවක් එනවාම තමයි. ඒ නිසා ඒ ටික අවබෝධ කරගන්න. හරි. ඊට පස්සේ අපි තවත් ස්ථාන කිහිපයකට යමු. මේ ස්ථානත් හොඳට අවබෝධ කරගන්න. මම කිව්වා රාජධානි ඔක්කොම මාක් කරන්නේ නැහැ. විභාගයට අවශ්‍ය ටික විතරයි. අපි ඉස්සෙල්ලාම රාජධානි කිහිපයකට යමු. ඔක්කොම නෙමෙයි කිහිපයයි. මේ මල්වතෝය මුහුදට වැටෙන තැන ඉඳන් ඔහොම බලාගෙන එනකොට මෙහෙම වංගුවක් තියෙනවා. ඔයගලන්ට පේනවද මේ? නැම්මක්. ඒකට වම් පැත්තේ තිත තියන්න. මේ තමයි අනුරාධපුරය. මේ තමයි අනුරාධපුරය. හරිද? ඊට පස්සේ මේ මහවැලි ගඟ මුහුදට වැටෙන තැන ඉඳන් කොහොම බලාගෙන ආයෙ රට ඇතුළට එනකොට මෙහෙම තියෙනවා තව මේ නැම්මක්. එතන පරාක්‍රම සමුද්‍රයක් තියෙනවා. මෙතන තමයි පොළොන්නරුව. පොළොන්නරුව. තිත තියන්න ඕනේ හරියට. ලිව්වට වැඩක් නැහැ තිත නැත්තම්. ඒ නිසා අනිවාර්යයෙන්ම තිත තියන්න. මේ තියෙන්නේ අනුරාධපුරය. මේ තියෙන්නේ
පොළොන්නරුව. හොඳට අවබෝධ කරගන්න මේ ස්ථාන මේ ගංගාවත් එක්කමයි ඔයගොල්ලෝ ස්ථාන මතක තියාගන්න ඕනේ. ඒ නිසා මේ ගංගාව මතක තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. හරිද? ඊට පස්සේ අපි යමු තවත් ස්ථාන කිහිපයකට. තව රාජධානියක් තියෙනවා. මේ තියෙන්නේ මේ මහවැලි ගඟේ කොටසක්. මේ ඒ ෂේප් එකට තියෙන්නේ මෙතන කෝණයක් වගේ තියෙන්නේ. අන්න එතන මේ කෝණය ඇතුලේ තිත තියන්නේ. මේ තමයි මහනුවර එහෙම නැත්නම් සෙන්කඩගල කියලාත් කියනවා. මහනුවර සෙන්කඩගල. මහනුවර මෙතන. හරිද? ඊට පස්සේ අපි යමු කළු ගඟ ගාවට. කළු ගඟ මේ තියෙන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා කළු ගඟ. මේ කළු ගඟේ මෙන්න මෙතන තිත තියන්නේ. පැහැදිලි ඇති ඔයගොල්ලන්ට හොඳට අවබෝධ කරගන්න. කළු ගඟේ මෙන්න මෙතන. ඒ තමයි පාහියන්ගල. 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 හරි. හරි. අපි ආයේ දැන් යමු යාපනයේ පැත්තට. මේ බලන්න. මේ යාපන අර්ධද්වීපයේ මෙන්න මේ කොටසේ පුතේ අපි මාක් කරන්නේ මේ ස්ථානය. හරි. ඒක නිකන් ගිරවෙක්ගේ ඔලුවක් වගේ. මේ හොඳට අවබෝධ කරගන්න ඕගොල්ලන්ගේ සිතියේ මේ තියෙන්නේ මේ කොට මේ ඔලුව අන්න යාට පොඩ්ඩක් මේ හරියෙන් මේ තියෙන්නේ මේ කොට මේ ඔලුව එයාට පොඩ්ඩක් මේ හරියෙන් ඇහැක් දාන්න තියෙන්නේ. මේ තියෙන්නේ නල්ලූර්. යාපනයේ අතීත අගනගරය නල්ලූර්. හරි. හොඳට අවබෝධ කරගන්නේ අදාළ තැන හරියටම මාක් කරන්න ඕනේ, තිත තියන්න ඕනේ, නැත්නම් ලකුණු ලැබෙන්නේ නැහැ. හරිද? අපි ඒ වගේම වරායන් කිහිපයක් ඉක්මනට මාක් කරමු. මේ තියෙන්නේ මහා තිත්ත. මාතොට මේ මන්නාරම දූපත තියෙනවා. මන්නාරම දූපතෙන් රට ඇතුළට වෙන්න තමයි මහා තිත්ත මාක් කරන්නේ. හරිද? ඊට පස්සේ කල්පිටිය. මේ කල්පිටිය අර්ධද්වීපයේ මෙතන කොක්කක් වගේ තියෙනවා. අන්න එතන තමයි කල්පිටිය වරාය මාක් කරන්නේ. තිත තියන්නේ හරියට මෙතන. ඊට පස්සේ දැදුරුවය දැන් ඔයගොල්ලෝ දන්නවනේ. මේ දැදුරුවය මුහුදට වැටෙන තැන පහළ. දැදුරුවය මුහුදට වැටෙන තැන පහළ අර කොක්කට උඩින් හලාවත. හලාවතට තව නමක් කියනවා සල්ව තොට කියලා. හරිද? ඊට පස්සේ යන්න ඔයගොල්ලෝ කැලණි ගඟට. කැලණි ගඟ මුහුදට වැටෙන තැන යටින් තුඩුවක් වගේ තියෙනවා. මෙන්න මෙතන. කොළඹ. උදේ ත්‍රිකුණාමලය ලකුණු කරමු අපි ඊට පස්සේ. ත්‍රිකුණාමලය කියන්නේ මෙන්න මේ කොටස. හැබැයි සම්මත තැනක් තියෙනවා තිත තියෙන. ඒක හරියටම බලලා ඔයගොල්ලෝ තියන්න මෙන්න මෙතන. හරිද? ත්‍රිකුණාමලය තිත තියන්නේ මෙන්න මෙතන. ත්‍රිකුණාමලය, ගෝකන්න, කෝණේශ්වරම් කෝවිල, පෙඩ්රික් කොටුව ඔය මොන නම් වලින් ආවත් තිත තියන්නේ මෙතන. හරිද? ත්‍රිකුණාමලය. ඊට පස්සේ මඩ කලපුව. ත්‍රිකුණාමලයේ ඉඳන්ම මෙහෙම පහළට එනකොට මඩ කලපුව තියෙනවා. අපි මේක හඳුනා ගන්න නිකන් මෙහෙම එකක් දාලා බලමු. මේ බලන්න දැන් මිනිස්සෙක් අත් දෙක දිග අරන් ඉන්නවා වගේ පේනවා ඇති ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ තමන්ගේ සිතියමේ මෙහෙම කරලා බලන්න. එතකොට තව පැහැදිලි වෙයි. අන්න මේ මිනිස්සයාට කොහොම තිතක් දාන්න දින. එයාගේ පහළට වැටලා තියෙන අතට තිතක් දැම්මම හරි. ඒ තමයි මඩ කලපුව. හරි. මේ ස්ථාන ටික හොඳට අවබෝධ කරගන්න, මේ ටික බලා ගන්න ඕගොල්ලන්ට වාර විභාගෙට හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් සිතියන් වලට.
අපි ඊට පස්සේ ලෝක සිද්ධියමටත් යමු.